හලෝ කොහොමද කට්ටිය කෝ අපේ B-roll ලියවන සෙට් එකක ඉන්නවද? B-roll ලියවන සෙට් එක ගැන මේ පැත්තට සුපිරි අයිඩියා එකක් දෙන්නම් මම. මේ ටූල් එක. මේකේ මුව හත බහින්නේ නැහැ ලේසියකට. මම ගහනවා කෑලි 400ක් 400 300ක් විතර ගහනවා මුව හත බහින්නේ නැහැ මේ ටූල් එකට. මේ B-roll ලියවන අයට මම දෙන්න සුපිරි අයිඩියා එකක්. නේන තමන්ට ඕන විදිහට ගාලා හදාගන්න. මේ තියෙන්නේ කැඩිච්ච ටැප් කටුවක්. ඒ කියන්නේ අපි පොට කපන්නේ යකඩවල. යකඩවල එන දාන්න පොට කපනව නේද? මේ තියෙන්නේ. මේ හොඳ ටැප් කටුවක්. මේක තමයි හොඳම ටැප් කටුව. එතකොට මේ වගේ කැඩිච්ච ටැප් කටුවක් හොයා ගන්නවා සවුත් වෙච්චා. ඔය මේ ලෑත්තඩ පොලකට ගිහිල්ලා මේ ඉල්ලුවාම මේ දෙයි මේ වගේ වැඩකට කියලා ඉල්ලන්න. එතකොට දෙයි අනිවාර්යයෙන්. මේක ගන්නලා ගාලා මේක පාස් කරන්න පුළුවන්. මේ වෙල්ඩින් කර ගන්න පුළුවන්. තව යකඩ මේ පොඩි ස්ටඩ් එකකට පාස් කරගෙන මේ නියන හදා ගන්න පුළුවන්. මේකේ මුවහත බහින්නේ නැහැ. නියන වගේ නෙමෙයි. මුවහත බහින්නේ නැහැ. ඕගොල්ලෝ මම කියනකොට පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්නකෝ. වැඩේ ආයි සුපිරියටම වෙනවා. ඔන කපලා පෙන්නන්නම් සාම්පල් එකක්. අතට කැපෙනවා බලන්න. කැපෙනවා. අවසාන කට් එක ස්මූත් තරම් යන්න ඕන. අවසාන කට් එක ස්මූත් තරම් යන්න ඕන. මේකේ මම කැපෙන ස්පීඩ් එක මම පෙන්නුවේ. මේ විදිහට ටූල් එක හදා ගන්න. මුවහත බහින්නේ නැහැ. කෑලි ගොඩක් ගන්න පුළුවන්. එහෙනම් හැමෝටම ජය වේවා. අයිඩියා එක හොඳයි නම් ෂෙයා කරන්න. කාට හරි වැදගත් වෙයි. හොඳයි. උසරණයි.